මේ අදාළ උඩින් දාන වීඩියෝ එක ගැන මේ පුද්ගලයා නිරන්තරයෙන්ම කියන ජනාධිපතිතුමාගේ අවධානයට යන්න ඕනි මේ වෙච්ච දේ ගගා ඔන්න දැන් කියනවා. ඉතින් මමත් මේ වීඩියෝ එක Facebook එකෙන් අරගත්තා මේ පුද්ගලයාගේ මේ ප්‍රකාශය මේ ගැන අධිකාර ජනාධිපතිතුමා ඇතුළු අදාළ බලධාරීන් ට ඔන්න ඉතින් මේක පේන්න ඕනි කියන මම ඉල්ලා සිටිනවා සහ බලන්න. අයිබෝන් හැමෝටම මට මේ පාලම ගාවට යන්න කියලා එපා කිව්වා. මේ පාලම ගාවට මාව යන්න එපා කියලා කිව්වා. මේ පොලිසියට මාව උදේ ගෙන්නුවා. පොලිසියට ගෙන්නලා සීජාර් එකේ මහත්තුරු 3 දෙනෙක් ඇවිල්ලා හොඳටම බය කරා මාව. ඒ කියන්නේ ඒතරම් බය කරා මේ ගැන මේ පාලම ගාවට ඔයා මොකටද ගියේ? ඔයා වීඩියෝ ගන්න මොකටද ගියේ? ඒ කියන්නේ ඔයාට මේක අදාළ නැහැ. මේක මේ අපි බලා ගන්නම් එහෙම කියලා. ඒ කියන්නේ මගේ දරුවන් බල්ල මං එත්ත කියන්නේ. හොඳටම මාව බය කරා. හොඳටම මාව බය කරලා මේ වීඩියෝස් ටික ඔක්කොම ඩිලීට් කරන්න කිව්වා. වීඩියෝස් ටික ඔක්කොම ඩිලීට් කරන්න කිව්වා. ඒ කියන්නේ මේ කලින් ඒ කියන්නේ මේකටම පාලමක් ගෙනල්ලා තියලා තිනවලු මේ මෙහෙ කොහෙද දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ දෙමටගොඩ. එතකොට මට මහත්තයෙක් මේ මෙසේජ් එකක් දාලා තිබ්බේ පාලමක් දාලා තිබ්බා මේකටම කියලා පාලමක් හදලා තියලා තින්නේ අවුරුදු 15ක් තිස්සේ කියලා. එතකොට මේ මිස් කෙනෙක් ඇවිල්ලා දුම්රිය දෙපාර්තමේන්තුවේ මිස් කෙනෙක් ඇවිල්ලා මට මේ ඒ වීඩියෝස් ටික ඔක්කොම පෙන්වන්න කිව්වා. පෙන්වන්න කියලා මේ මිනිස්සයාගේ මේ ඩීටේල්ස් ටික ඔක්කොම අරගෙන මේක ජනාධිපති දෙක්කුත් එහෙම අපිට ඔක්කොටම කෙලවෙනවා. ඊට කලින් මේක ඔක්කොම මේව කරලා මෙයාව හරස් කරන්න ඉක්මනට හරස් කරන්න ඕන විදියට දඩබඩ ගාලා ඔක්කොම කරා පොලිසිය ඉඳගෙන. කරුණාකරලා මේක ජනාධිපතිතුමා දකින්නකම් මේක ෂෙයා කරන්න. මේ කියන්නේ ජනාධිපතිතුමා දකින්නකම් මේක ෂෙයා කරන්න. මම පොලිසියෙන් ඉඳලා එළියට ආවා. ඒ කියන්නේ මාව බයාගල පොලිසියට ගෙන්නුවා මේ මාව හරස් කරන්න. මම රිපෝට් එකේ ගිහුවා මාව හරස් කරන්න. මෙයා එළිය තිබ්බොත් ඒ කියන්නේ ඔක්කොම එළියට යනවායි කියලා.